අපේ රටේ පුංචි අය කන්න කැමති රස කැවිල්ලක්. කිසස් හදන්න යන්නේ. පොඩි අය විතරක් නෙවෙයි. ලොකු අයත් කන්න කැමති. කිසස් හදනකොට අපි හරියට දැනගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික හරියට කරොත් නම් ඉක්මනින් හදාගන්න පුළුවන්. හරි, කතාවෙන් කතාව අපි යන් මේකට උවමනා කරන අම්මුද්‍රව්‍ය මොනාද කියලා දැනගන්න. අපිට අවශ්‍ය වෙනවා ලොකු බිත්තර සුදු මද 4ක්. ඒ වගේම සීනි මෙෂරින් කප් එකකුත් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වැනිලා ස්වල්පයක්, දෙහි බින්දු කිහිපයක්, පයිපින් බෑග් එකක්, නොසල් එකක් අවශ්‍ය නම් වර්ණගත් අපිට අවශ්‍ය වෙනවා අපේ කිසස් හදාගන්න. මුලින් මම එක් වයිට් බීට් කරන්න යන්නේ. බීටස් වල තියෙන තෙල් වතුර නැති වෙන්නත් ඕනි. ඊට කලින් විනාකිරි ටිකක් අරගෙන බෝල් එක පිහදා ගත්තා මම. බිත්තර සුදු මදේ හොඳට බීට් වෙන්න නම් බෝල් එක හොඳට පිරිසුදු වෙන්න ඕනි. බිත්තරේ සුදු මදේ ගන්නකොට පොඩ්ඩක්වත් කහ මදේ කෑවෙන්නේ නැති වෙන්න අපි ගන්න ඕනි. සීනි ටික ග්‍රයින්ඩ් එකට දාලා ගන්න. සීනි ටික ටික දාලා බීට් කරගන්න. මේ වෙලාවේ මම oven එක සෙල්සියස් අංශක 100ට ප්‍රී හීට් වෙන්න දාලා තමයි තියෙන්නේ. ඊළඟට මම දෙහි බින්දු කිහිපයක් දානවා. ඊළඟට වැනිලා ටිකක් දාගන්නවා. වටේ සීනි තිබ්බොත් එහෙම ඒ නිසා මං බෝල් එක වටේ තියෙන ඒවත් අරගෙන ආයෙ හොඳට බීට් කරගන්නවා. දැන් ළමයි අපි හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ බීට් එක අනික් පැත්ත හැරෙව්වහම මෙන්න මෙහෙම මේ වගේ තියෙන්න ඕනි. මෙන්න මේ විදිහට බෝල් එක අනිත් පැත්ත හැරෙව්වහම මේ විදිහට වැටෙන්නේ නැතුව තියෙන්න ඕනේ. එතකොට තමයි අපි හරි පදම ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා කැමති නම් වර්ණක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පයිපින් බෑග් එකකට දාගෙන මෙන්න මේ විදිහට පයිප් කරගන්නවා. අඩු රස්නේ වැඩි වෙලාවක් තිබ්බොත් තමයි කිසස් එක ඇතුලේ ක්‍රිස්පියට හැපෙන්නේ. දැන් මම මේ ටික සෙල්සියස් අංශක 100ට පැය එකහමාරක් තියාගන්න ඕනේ. මේ බලන්න මේ කිසස් වල ලස්සන. කඩේ කිසස් වලටත් වඩා රසයි. මාව අහන් හිටියට, මාව බලන් හිටියට බොහෝම ස්තුතියි.